ඔබට ඉංග්‍රීසි කතා කරන්න බැරුව ඔබ ලතවෙනවා. අපි සූදානම් ඔබට ඉංග්‍රීසි කතානේ උගන්වන්න. ඔබට ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය නම් මුලින්ම කළ යුතු දේ තමයි මේ මොහොතේ ඔබට හිතන දේ ඉංග්‍රීසියෙන් කියන්න පටන් ගන්න ඕනේ. අපි මේ මඟ පෙන්වීම කරන්න සූදානම්. මේ ASE Academy අලුත්ම concept එක ASE Academy online spoken English class. Right. අපි එහෙනම් සරල පාඩමකට යමු. ඔබ අහලා ඇති මේ පාඩම ගැන commands. අපි කියනවා විධාන කියලා. අපි commands වලින් කතා කරන්න පටන් ගමු. හරි සරලයි. ඔබ ඕනෑම භාෂාවක ක්‍රියාපද ගැන අහලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවටත් තියෙනවා ක්‍රියාපද එකතුවක්. ක්‍රියාපදයක් කියලා කියන්නේ අපි යමක් කරනවා කියලා පෙන්වන්න පාවිච්චි කරන පදයක්. කනවා, බොනවා, ගයනවා, නටනවා, අතු ගන්නවා, පිරිසිදු කරනවා, එනවා, යනවා. මේ සියල්ල ක්‍රියාපද. We call them in English verbs. සමු සරලම භාවිතය give me මට දෙන්න. Give me a pen. මට දෙන්න පෑනක්. අපි කියන එක දැම්මේ කියන අදහස ගන්න. එකක් කියලා අදහස ගන්න තමයි මේ කියන එක යොදන්නේ. එහෙනම් give me a pen කියන්නේ මට දෙන්න පෑනක්. හරි සරලයි. ඔබට තියෙන මෙන්න මේ කොටස වෙනස් කරගන්න දැන්. අපි ගමු මට දෙන්න පැන්සල. Give me a pencil. මට දෙන්න වීදුරුව. Give me a glass. මට දෙන්න give me a book. ඔබට හරි පැහැදිලි නාමපද එකතුවක් විතරයි මම මෙතන යොදලා තියෙන්නේ. give me කියලා කියන්නේ මට දෙන්න. මේ විධානය අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. අපිට පුළුවන් මෙන්න මේ වචනේ please කියන වචනේ මුලට යොදලා මේ ප්‍රකාශය සිදු කරන්න. please give me a pen. එතකොට අපි අර විධානයක් කියන අර්ථය සාමාන්‍ය ඉල්ලීමක් බවට පත් කරගන්නවා. මෙන්න මේ විදිහට. please give me a book. කරුණාකර මට දෙන්න පොතක්. please give me a chair. කරුණාකර මට දෙන්න පුටුවක්. මේ තමයි විධාන පාඩමේ ආරම්භය. ඔබට ගෙදර තියෙන ඕන දෙයක් මේ ක්‍රමයට ඉල්ලන්න පුළුවන්. ඔබ ඔය ගෙදරදී පාවිච්චි කරන දේවල් වලදී අපි ගත්තොත් රිමෝට් එක, පිහිය දෙන්න, වීදුරුව දෙන්න, වශයෙන් අවස්ථාවලදී අපි පාවිච්චි කරනවා the please give me the remote. please give me the remote. පිහිය දෙන්න. එතකොට අපිට පේනවා ඇති පිහිය, හැන්ද, පිඟාන, වීදුරුව. එතකොට අපි පීදුරුවක්, පිඟාන, පිහියක් කිව්වොත් තමයි මේක ඕනේ වෙන්නේ. ඔබට හරි පැහැදිලි මේක ඕනේ වෙන්නේ ඒ වෙලාවට. එහෙනම් පිහිය කිව්වොත් රිමෝට් එක කිව්වොත් වීදුරුව කිව්වොත් මගේ මේ අදහස අර්ථය ඔබට හරි පැහැදිලි ඇති. එහෙනම් අපි ඉල්ලමු රිමෝට් එක. please give me the remote. අපි ඉල්ලමු පිහිය. please give me the knife. කරුණාකර මට වීදුරුව දෙන්න. please give me the glass. කරුණාකර මට හැන්ද දෙන්න. please give me the spoon. මම මේ සියලුම දේවල් ගොඩ නැගුවේ ඔබට වැටහෙන්නේ නැති give කියන ක්‍රියාපදය. අපිට පුළුවන් ක්‍රියාපදය තව වෙනස් කරන්න. අපිට ක්‍රියාපද ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන් මේ පාඩමත් එක්ක. අපි ගත්තොත් go. කරුණාකර එළියට යන්න. please go out. කරුණාකර එළියට යන්න. please go out. අපි ගත්තොත් come කියන verb එක එනවා කියන අදහස. please come here. කරුණාකර මෙහෙ එන්න. කරුණාකර ඉඳ ගන්න. please sit down. කරුණාකර කන්න. please eat. කරුණාකර බොන්න. please drink. කරුණාකර මට උදව් කරන්න. please help me. එහෙනම් අපි නිතරම පාවිච්චි කරන පාඩමක් අද ඉගෙන ගත්තා. ඔබට මම කිව්වා මේ මොහොතේ ඔබට වැදගත් දේ අපි උගන්වන්න. මේ මොහොතේ ඔබට අවශ්‍ය දේ අපි උගන්වන්න. එහෙනම් ඔබේ කතා බහට මේක එකතු කරගන්න. මේ වෑන් ඔබ මේ භාෂාව භාවිත කරන්න අනිවාර්යෙන් පටන් ගන්න. නිවසේදී ඔබේ යාළුවන් සමග මේ හැම තැනකදීම ඔබ ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න. This ASE Academy online spoken English class. Have a nice day. Goodbye.